Hi children, welcome to English with Calum YouTube channel. අපි පුතේ දැන් පටන් අරන් තියෙනවා ඉංග්‍රීසි හොඩියේ අකුරු 26 letter by letter අකුරෙන් අකුර නිවැරදිව උච්චාරණය කරන්න ශබ්ද කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න. එහෙනම් මේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කළේ ඉංග්‍රීසි හොඩියේ පළවෙනි අකුර, පළවෙනි vowel letter එක, ඒ අකුර කොහොමද ශබ්ද කරන්නේ කියලා. එතෙන්දී අපි ඔයගලන්ට කියලා දුන්නා ඒ අකුර ශබ්ද කරන්න පුළුවන් අවස්ථා 6ක්. අද දෙවෙනි වීඩියෝ එක. අපි දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ඉංග්‍රීසි හොඩියේ දෙවෙනි අකුර, එහෙම නැත්නම් ඉංග්‍රීසි හොඩියේ පළවෙනි consonant letter එක, ව්‍යංජන අක්ෂරය වෙන B අකුර ශබ්ද කරන්නේ කියලා. ඔයගලන්ට ඒ අකුර පිළිබඳව, ඒ අකුර ශබ්ද කරන විදිය පිළිබඳව තවදුරටත් ඔයගලන්ට අවබෝධ කරගන්න ඕන නම් මේ වීඩියෝ එක පළවෙනියට බලන කෙනෙක් නම් අපි description list එකේ එහෙම නැත්නම් description box එකේ දානවා link එක. ඒකෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. හොඳයි. අද බලමු B අකුර. ඉංග්‍රීසි හොඩියේ දෙවෙනි අකුර B අකුර. කොහොමද අපි ශබ්ද කරන්නේ? අපි B අකුර ශබ්ද කරන්නේ B කියලා. B කියලා තමයි අපි B අකුර ශබ්ද කරන්නේ. එතකොට එහෙනම් අපි බලමු ඉංග්‍රීසි වචනයක මුල B අකුර යෙදුනහම කොහොමද අපි උච්චාරණය කරන්න ඕනේ කියලා. Okay, let's start with some example. Baby, bat, bag, bite, bell, big, but, bat, bid, bag, better, butter. I'll say it again. I'm never the kiyanan. Baby, bat, bag, bite, bell, big, but, bat, bid, bag, better, butter. B කියන શબ્දය තමයි අපිට ආවේ. අපි දැන් බලමු ඉංග්‍රීසි වචනයක මැදට B අකුර આવොත් මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් බලමු examples. About, public, number, mobile, abide, novel, cabin, rubber, Bible. I'll say it again. I'm never the about, public, number, mobile, abide, novel, cabin, rubber, Bible. දැන් අපි ඊළඟට බලමු ඉංග්‍රීසි වචනයක අගට B අකුර යෙදුනොත් මොකද වෙන්නේ කියලා. මෙතනදි මතක තියාගන්න. Keep in mind. ඉංග්‍රීසි වචනයක අගට B අකුර යෙදෙනකොට අපි ගොඩක් වෙලාවට hard විදියට, ගැඹුරින්, ගොරෝසු විදියට B අකුර B කියලා ශබ්ද කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි B අකුර soft විදියට, මෘදු විදියට B කියලා මෘදු විදියට අපි ශබ්ද කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචනවල E අකුර තිබුණොත් අවසානයේදී ගොඩක් වෙලාවට අපි ඒ E අකුර නොසලකා හරිනවා. ඒකත් මතක තියාගන්න. මොකද සමහරවිට B අකුරත් එක්ක vowel E එකක් යෙදෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කල්පනා කරා මේකේ අන්තිම අකුර B නෙමෙයිනි කියලා. නෑ. E අකුර තිබුණොත් වචනයක අන්තිම ඒක අපි ගොඩක් වෙලාවට නොසලකා හරිනවා. යා නෑ කියලා හිතාගෙන ශබ්ද කරනවා. එහෙනම් අපි බලමු example. වචනයක අගට B අකුර යෙදුනහම අපි ශබ්ද කරන්න ඕනේ soft B එක. B කියලා. අර B කියලා hard sound එක නෙමෙයි soft sound එකෙන් තමයි අපි B අකුර ශබ්ද කරන්නේ වචනයක අගට. හොඳයි. බලමු අපි. Cub, nib, rub, tub, rib, web, cube, tube, bulb. I'll say it again. Cub, nib, rub, tub, rib, web, cube, tube, bulb. මෙන්න මේ ආකාරයට. ඊළඟට අපි බලමු මේ ගොඩක් වෙලාවට අපි දකිනවා ඉංග්‍රීසි වචනවල B අකුර mute. ඒ කියන්නේ B අකුර වචනය තුල තියෙනවා. නමුත් අපි ඒව ශබ්ද කරන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක අපි ගොඩක් වෙලාවට B අකුර නිශ්ශබ්දව තියනවා. අපි බලමු මොන වගේ වේද කියලා. අපි උදාහරණ කීපයක් කතා කරමු. B අකුර mute විදියට. එහෙම නැත්නම් නිශ්ශබ්දව තියෙන අවස්ථා අපි බලමු මොනවද කියලා. එහෙනම් example විදියට com, tom, climb, bomb, numb, lamb, thumb, womb,
limb, plumber, doubt, subtle. I'll say it again. Comb, tom, climb, bomb, numb, lamb, thumb, womb, limb, plumber, doubt, subtle. හොඳට මතක තියාගන්න. comb කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ comb. tom කියලා කියන්නේ නැහැ. සෝන් කොටට අපි කියන්නේ tom. climb කියලා කියන්නේ අපි කියන්නේ climb. B අකුර නැහැ. climb. bomb. We don't say bomb. අපි bomb කියලා කියන්නේ අපි say bomb. ඒ වගේම numb. numb කියලා කියන්නේ numb. numb. Right. Then lamb කියලා කියන්නේත් නැහැ. lamb. lamb. B අකුර නිශ්ශබ්දයි ඉන්නවා. thumb. thumb. thumb කියලා කියන්නේ නැහැ. B අකුර ශබ්ද වෙන්නේ නැහැ. මොකද thumb. thumb. හරි. womb. womb. එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ womb. 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 W O M B. womb. right මෙන්න මේ ආකාරයට මතක තියාගන්න B අකුර නිශ්ශබ්දව තියෙනවා අපි එයා ඉන්නවා එයාව අපි නොසලකා හරිනවා අපි දැන් ඊළඟට ප්‍රැක්ටිස් කරමු වාක්‍යවල දාලා කොහොමද මේක අපි ප්‍රැක්ටිස් කරන්නේ කියලා okay let's start present tense මම කිව්වට පස්සේ කියන්න නැවත නැවත කියන්න එතකොට අපිට pronunciation easy වෙනවා පහසු වෙනවා okay number 1 the big ben was built before my birthday. The Big Ben was built before my birthday. The Big Ben was built before my birthday. Number 2. Ben built a big bomb, but he was dumb. So when he climbed the tom, the bomb blew up. Once again, Ben built a big bomb, but he was dumb. So when he climbed the tom, the bomb blew up. ඊළඟට අපි බලමු පුතේ අපි මේ ගොඩක් වෙලාවට පුංචි කාලේ ඉඳලා අහලා තියෙන මේ tongue twisters කියලා එකක් තියෙනවා. අර දිව පටලැවෙන පද කියලා. ඒකට ලස්සන poem එකක් තියෙනවනේ. ඔය දන්නවා. අන්නේ poem එක අපි කතා කරලා බලමු. ඒකෙත් තියෙනවා B අකුරු ගොඩක් වෙලාවට කොහොමද අපි ශබ්ද කරන්නේ කියලා. Okay let's start. Betty Botter had some butter. But she said, this butter's bitter. If I bake this bitter butter, it would make my batter bitter. But a bit of better butter would make my batter better. I'll say it again. Betty Botter had some butter, but she said, this butter's bitter. If I bake this bitter butter, it would make my batter bitter. But a bit of better butter would make my batter better. හොඳයි. දැන් මේ අපි කතා කරේ ඉංග්‍රීසි යෝඩියේ දෙවෙනි අකුර ශබ්ද කරන විදිය. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු ඉංග්‍රීසි යෝඩියේ තුන්වෙනි අකුර දෙවෙනි consonant letter එක C අකුර කොහොමද ශබ්ද කරන්නේ කියලා. වීඩියෝ එක බලන්න. Okay, thanks for watching.